යවන්නේ අර හිට. විතරකට නෑ. දැන් ඔයගොල්ලන්ට මේ බලන්න තියෙන්නේ සියඹලාපේ හන්දිය තමයි කරහින් තියෙන්නේ. කලාපේ පැත්තේ නම් කිරිබත්ගොට්ට යන පාර තමයි මම මේ ඉන්නේ. තව සල්ප වෙලාවකින් මේ පාරට වතුර දාන්න ඉඩ තියෙනවා. ඒක හින්දා ඔයගොල්ලන්ට මොනවා හරි වැදගත් ගමනක් යන්න තියෙනවා නම් ඉක්මනට මෙතනින් යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඔව් පැය දෙකක් තුනක් යද්දි සමහරවිට මේ වතුර ටික දාන්න ඉඩ තියෙනවා පාරට. දැනට මේ මම වීඩියෝ එක කරන වෙලාව 10:46 උදේ නොවැම්බර් 29 10:46ට තත්ත්වය තමයි මේ තියෙන්නේ. කරාබුගස්සන්දිය කොටුව බස් වැඩ කරනවා මේ වෙලාවේ. තව වතුර අඩියක් වගේ ඉස්සුනොත් තමයි පාරට දාන්නේ. ඔය කියන්න බෑ මොනව වෙයිද කියලා. මේ වීඩියෝ එක කරන වෙලාවේ නම් මේක තමයි තත්ත්වය. මේක තමයි දැන් තත්ත්වය මේ කිරිබත්ගොඩ පාරේ. අපි දැන් යන් දෙල්ගොඩ පැත්තට යන පාර හන්දියෙන් දෙල්ගොඩ සහ කඩුවෙල පැත්තට යන කොහොමද කියලා. කඩුවෙල පැත්තට යන්න බෑ. පේරගස් හන්දියෙන් සම්පූර්ණයෙන් ජලයෙන් යට වෙලා තියෙන්නේ. ඒ වගේම දෙල්ගොඩ පැත්තට යන්නත් බෑ. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් දෙල්ගොඩ පැත්තට හැරෙනකොට යනත් ජලයෙන් යට වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කොළඹ යනවා නම් ඉතින් මේ පාර තමයි ඉතුරු වෙලා තියෙන එකම පාර. ඒකත් තව ටික වෙලාවකින් වතුරෙන් යට වෙන්න පුළුවන්. කොළඹ යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඉක්මනට මෙතන ක්‍රොස් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට පේන්නේ තව අඩියක් දෙකක් වගේ වතුර වැඩි වුණොත් පාරට දානවා. මේ පැත්තේ අඩියක්වත් නැහැ. මේ තමයි සියඹලාපේ ශරීර සුවතා මන් තීරුව. ඒක සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා තියෙන්නේ. මේ පැත්තට පාර ඇරලා තිබුණට යන්න බෑ. ඉස්සරහා පේරගස්සන්දිය සම්පූර්ණ ජලයෙන් යට වෙලා තියෙන්නේ. මෙතනින් එහාටත් යන්න බෑ. ඇත්තටම නුවර පාර. වාහන යනවා මේක මෙතනත් වැඩි වෙයි කියලා තමයි කියන්නේ.
මෙතන ජල මට්ටමත් තව පැයක් දෙකක් යද්දි වැඩි වෙයි කියලා තමයි කට්ටිය කියන්නේ නම්. දැන්තරම් වාහන යන්න පුළුවන් සාමාන්‍යයෙන් අඩි භාගයක් වගේ තමයි මෙතන පාර යට වෙලා තියෙන්නේ.